එදිනාරි දාස උදාන ආචාර්යවරුන් අයවන අතුරුදාන සහ පිටි දේවනාරායන උදාන ඇතුළු සභාවේ සිටින සුලවතු රසිකයි හිතවතුන් සියලු දෙනාගේ අවසරයි. එතුමාට හමු වෙන්නේ හරිම අමුතු විදියට. අගලකට සිසුමන හාමුදුරන්ගේ විහාරයට සම්බන්ධ කටයුත්තක මම දේශනා. මේ දේශනෙන් පස්සේ තමයි මෙතුමා මට කතා කළේ. හැබැයි මම දැනන් හිටියේ නෑ මං කියවපු පොතක කර්තෘවරයා. මම වාස්තු පරිසරයේ මිනිසා කියන මේ පොත ළඟ තියෙනවා. මම කියවලා තියෙනවා කාලයකට පෙර. පස්සේ තොරතුරු දැනගත්තම මට කිව්වා මේ ගැන කතා කරන්න කියලා. හැබැයි මම වාස්තු විද්‍යාව පිළිබඳ දන්නේ නැහැ. මට ලොකු උනන්දුවක් තියෙනවා මේ ශක්තිය ඔපෙනන බලවේග පිළිබඳ. එකක් දෙකක් කිව්වොත් දැන් මේ පොතේ නම සංවේදී වාස්තු. මම සිංහල සාහිත්‍ය භාෂාව ගැන උනන්දුවක් දක්වන කෙනෙක් හැටියට එතන ගුරු අකුරු තුනක් තියෙනවා. මම බැලුවා මෙතුමාගේ හැම පොතකම අපේ ඝන ශාස්ත්‍රය අනුව සුභ අක්ෂර සුභ මේ විදිහට යෙදিলা තියෙනවා. මම දන්නේ නැහැ එතුමා ඒක දැනගෙන යෙදුවද නොදැන යෙදුවද. එතුමාගේ නම බැලුවම ගුරු අකුරු තුනක් තියෙනවා. දැන් මෙතන මේ සභාවේ ඉන්න එදිනාරි දාස මහත්තයාගේ නම ගත්තා ගුරු අකුරු තුනක් තියෙනවා. නේ? ඩයරෝගන් අතුකොරල් මහත්තයාගේ නම ගත්තා ලඝු අකුරයි ගුරු දෙකක් එක්ක එන්නේ. ගායන්තවන්දුමාගේ නමයි මගේ නමයි ගත්තම තමයි එච්චර සුබ නැත්තේ. කාටද? සුබ වැඩ කළා. හැබැයි ඒක වෙන තැන්කකින් කැමරයක්. දැන් විජේ කුමාර තුංග කියන නම. දැන් බටහිර පැත්තේ කියනවානේ නියුමරොලොජි කියන එක අංක විද්‍යාව ලංකාවේ ලොකු පුහුණු වෙනවා ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ මේ ජ්‍යොතිෂය මේවත් එක්ක බැලුවම මම පොඩ්ඩක් ඔගෙන උනන්දු වුණා. ඒක මාස්ටර් කෙනෙක් එක්ක. විජේගේ නමට එකතු වෙලා තියෙන අඳුරු එකතු කරාම ඔහුට ඒ අත්වෙනි ඉරණම ඒකේ ලියලා තියෙනවා. රුක්මනී දේවියට ලියලා තියෙනවා. හොඳම අංක දෙක තමයි අංක 50 ගානකින් අංක 19 23 කියන අංක දෙක. කියන්නේ ලෙටර්ස් මේ ශබ්ද අක්ෂර එකතු කරාම එන අංක දෙක. මේවා හිතලා මතලා දාන්න නැහැ. කවුරු හරි යොදන්න. එතකොට කියලා තියෙනවා මෙහෙම ලොකු මහා ටවර් එකක් වගේ තැනකට ගිහිල්ලා පුදුම ජනප්‍රිය වෙලා ඒකට හෙන ගහලා වගේ කුඩු වෙලා යනවා. රුක්මනී දේවියගේ තියෙන එක. එතකොට වික්ටර් රත්නායක, සනන්දානන්ද සිං, රෝණ වීරසිං වගේ නම් බැලුවා ප්‍රසිද්ධයි. ඒගොල්ලෝගේ තව වෙන නම් තියෙනවා. නමුත් මේ නම් වැටිලා තියෙනවා. නන්දා මාලේ. ඒක බුරුතු නම්. ඒගොල්ලෝ වටන්න බෑ. ඒක නිකන් හරි අපිට තේරුම් ගන්න අමාරුයි සංසාරගත දෙයක්ද දන්නේ කර්මය අපි විශ්වාස කරන බෞද්ධයන්. ඒ වගේ දෙයක් තියෙනවාද කියලා දන්නේ. එතකොට මෙතුමා මේක විද්‍යාත්මකව මේ දිශා සූර්යාලෝකයේ පතිත වීම, චන්ද්‍රාලෝකයේ ග්‍රහතරු මණ්ඩල වීදී, භූමිය, ජලය, ඉනිමේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත පංච මහා භූත මේවත් එක්ක තමයි මේ කතන්දරේ කියන්නේ. ඉතින් මම එතුමා හමු වුණාම පුදුම මට උනන්දුවක් ඇති වුණා මේ චරිතේ මේ මිනිස්යා සමග කතා කරන්න. විනාඩි 5කට විතර හම්බුනේ හදිස්සියේ. මම ගියා ඊට පස්සේ එතුමා කිව්වා. ගිහිල්ලා සෑහෙන වෙලාවක් මේ කියන විෂය පිළිබඳව යම් දේවල් කතා කරා. මේ වියපත් විද්‍යාන මහා උද්‍යෝගයෙන් කතා කරන කෙනෙක්. සහ මම මේ පොත් ඔක්කොම කියුවා. මට තේරුණා උත්තර ශෛලියක් තියෙනවා. යමක් මේ තමන් උකහාගත්ත දැනුම අවබෝධය පැහැදිලි කරලා දෙන්න අපේ භාෂාව. කොහොම ලස්සනට වාක්‍ය කල්පනා කරනවා. එදිනාරි දාස මහත්මයා වැනි මේ කියන්නේ එක අදහස් දීලා තියෙනවා. ඇගේන් කරලා. මට ඒ උනන්දුව එතුමාගේ වෙදින් පළවෙච්ච විචක්ෂණශීලී භාවය පාණ්ඩිත්‍ය හරිම ඉක්ක. ඒ නිසා මම ඉගෙන උනන්දුයි මොකද අපි මේ රටට හරි ආදරේ. මේ රටේ ඉතිහාසය තාක්ෂණය පැරණි තිබුණ දේවල්
ගැන දැන් අලුත් පරම්පරාවේ අය මම දන්නේ කොච්චර අධ්‍යයනය කරනවද කියලා ලංකාවේ පැරණිම විද්වත් සමාජයක් වශයෙන් රොයල් ඒෂියාටික් සොසයිටි එක තියෙනවා. රාජකීය ආසියාතික සමිතිය මහවැලි කේන්ද්‍රය උඩගට්ටුවේ තියෙනවා. මේ කාලයක් ඉඳලා පරීක්ෂණ කරනවා ඉංජිනේරුවන් සමහර ස්වාමීන් වහන්සේලා ડોક્ટર සුසාන්තට එකතු වෙලා මේ පැරණි තාක්ෂණ ලංකාවේ කොහොමද තිබුණේ කියලා. එතකොට උගක් දේවල් ගැන සොයලා තියෙනවා. ඉස්සර ඉඳලා මිනිස්සු මේවා හොයලා තියෙනවා. සඳහිරු අනුරාධපුරේ තව සෑයක් හැදුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ. ඒක සකස් කරනකොට මම කියවලා තියෙන පොතපතේ මගේ ධර්ම හැටියට සහ මම හිටපු සමහර ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරපු විදිහට මට දැනුම් දෙයක් තියෙනවා. මේක කවදාකවත් කරන්න බැරි වෙනවා. ඒක අසාර්ථක වුණා ව්‍යාපෘතිය. අපි උගා කුඩා වේදක් කරලා තියෙනවා. ඊට පස්සේ ඕකේ වට ප්‍රමාණය මේ පරිමාව මේවා ගන්න උතුම් විදිහට දලලලා තියෙනවා කට්ටිය. උතුම් විදිහට මහන්සියලා තියෙනවා. එතකොට කොහොමද මේ කම්පියුටර්ස් වලින් මේ අන්තෝපකරණ නැති යුගයේ රුවන්වැලි සෑය හැදුවේ? එනිසැටිය. තුපාරාමේ පළවෙනි චෛත්‍ය කුඩා චෛත්‍ය කොහොමද කැලණි විහාරය හැදුවේ? කොහොමද දිස්සමහාරාමය කිරිවේර හැදුවේ? අබේගිරියේ ජේතවනාරාමයේ තම උසම චෛත්‍ය. මේ ආචාර්යවරු බැලුවා මේවා එක ලයින් එකේ තියෙනවා. මෙතුමා දෙදා මත එක කතා කරනකොට කිව්ව ඔරායන් කියන නම පිරමීඩ් සුත් සම්බන්ධ කරලා කවුරුහරි මේ ලෝකයේ අමුතු දේවල් තියෙනවා. ඒ විශ්ව කර්ම වැඩ කියන මොකද කියන්නේ ඒවා මොකක් හරි හේතුන් මත විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒකට වැව් හදපු විදිය අපේ අවකරණ බුදු පිළිම. අවකරණ බුදු පිළිම මොකද්ද කියලා අදෝදේ මම කටුකුරුන් දේශ TF එකේ දේශනාවක් කරා පැයකට මම අහුවා ඇයි අවකරණ කියලා කියන්නේ. ඒක මත තියෙනවා. ඒකේ තරම් තියෙන විනෝද ශාරිපුත්‍ර මංජුශ්‍රී භාෂිත ශාරිපුත්‍ර කියලා පොතක් තියෙනවා වාස්තු විද්‍යාවට සම්බන්ධ පැරණි පොතක්. ඒ තියෙනවා මේ අවකන් දේශය කියන්නේ ඇෆ්ගනිස්තාන. අවකන් දේශයේ නම ඒ අවකන් අවගණුණා කියලා එහෙම තියෙනවා යම් මූලාශ්‍රය. ඒක එහෙමමයි කියන්න බෑ. නමුත් බාමියන් කියනවා මේකේ අතර ලොකු සම්බන්ධතාවක් දකින්න. ඒකට සමාධි පිළිම යන ආදි වශයෙන් මේවා අපේ චිත්‍ර කලාව, පැරණි තාක්ෂණ, අපේ ආහාර සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය මේවා බැලුවම ඇයි අද අපි දියුණු නැත්තේ? ඇයි අද අපි කුලල් කාරා? අපි වැඩක් කරන්න ගියාම ප්‍රශ්න මොකද මෙච්චර? කොහෙන්ද අපි දුර්වල වෙන්නේ? අපි ණය වෙන්නේ මොකද මෙච්චර? සන්තෝෂයක් නැත්නම් සුලෙඩ වෙන්නේ. අපේ කාරණා ගැන අපේ දැඩි උනන්දුවක් තියෙනවා. එතකොට දැන් මම ඊයේ පෙරේද දැනගත්තා මේ දැන් ශබ්ද වලින් අපේ දූෂණයක් ඇති වෙනවානේ කන් වලට මොලේ සෛල වලට අපේ ශිෂ්‍යයන්ගේ මාචර් ජෙෆ්රි කියලා වෛද්‍ය විද්‍යා පීඨාධිපති ඒ මහත්තයා මැරුණා එච්චර වයසකුත් නැහැ පස්සේ වෛද්‍ය වාර්තාවල හැටියට අපි දැනගත්තේ මම දන්නේ කොච්චර සත්‍යද කියලා කෙසේවම කියනවා තුමා මගේ හිතවත් මම බොහොම ආදරේ කරපු චරිතය ජෙෆ්රි මහත්තයා ෆෝන් පහක් විතර පාවිච්චි කරනවා මොබයිල් ෆෝන්ස් අධික ලෙස ජංගම දුරකථන භාවිතයේ නිසා මේ මොලේ සෛලවල ඇතිවෙච්ච පිළිකා නිසා කියන්නේ කාර්යයක් කරනවා. ඒතර අපි මේ ෆෝන්ස් පාවිච්චි කරනවා. එක එක ගැජට් මේ වාස්සේ ගහගෙන ඉන්නවා සාප් විදාගෙන. මේ බලපෑම් තියෙනවා. මෙතුමා කියන එක තියෙනවා කියලා බලපෑම්. තරන්ව විද්‍යාත්මක මේ ගැන කියනවා. මේකට හයිවේ එක හැදුවට පස්සේ රැයි වෙනතුරු විදුලි පහන් පත් වෙන නිසා ඒ අවට සරුසාර භාවය හීන වුණා කියලා කියනවා. අස්වැන්න බාලෝ. මොකද අපි රැයට දාන්නේ මෙන්න මේ පාට විදුලි මුකුත්. මේ දැන් තියෙන සුද. රැයට හරියන්නේ ඔක නෙමෙයි. ලයිට් පොලියුෂන් එකේදී මේ රැයට හරියන්නේ සඳ එළිය වගේ කහ පාට කියලා කියනවා. මෙතුමා ඒ විෂය දන්නවා. මොකද අපි කියවල් වල වග්‍රයට හොඳට එළිය වෙන්න මේවා පාවිච්චි කරනවා. ඒකෙන් රෑ අඳුර සහ ආලෝකය දවල් කාලය අතර මේ වෙනස පරිසරයේ ඇති වෙන දේවල් රැයට ඉන්න සැරිසරන සත්තුන්ට රැටත් සත්තු සැරිසරන භූමි ගස් වැල් වල අල බහිනු මල් පිපෙනවා
රැට පිපෙන මල් තියෙනවා. උදේට පිපෙන්න සැරසෙන පොහොට්ටු තියෙනවා. ගස්වල වැඩෙනවා, මිනිසාට බලපානවා, දරුවන්පත් සිද්ධ වෙනවා. ඒ ඔක්කොම එකට සම්බන්ධ දෙයක්. මේ සම්බන්ධතාවයට බාධාවක් ඇති වුණාම මොනවා වේ යුතු නිසා ඒවා මනුෂ්‍ය ශිෂ්ටාචාරයට පරිණාමයට කුසල බලපෑමක් ඇති වෙනවා කියන එක විශ්වාසයි. ඉතින් මේ දිශාවන් කුල දැන් ආවසේතුන් ගැන කියවනකොට ඔහුගේ ගම ඔහු ඉපදිච්ච ගමයි ඒ සුන්දර පරිසරයයි ගලාගෙන එන මහ සුළඟ ඒ ජල ධාරා කඳු වැටි එක්ක මේ සෞභාග්‍ය සහ මේ මිනිස්යාගේ මොලේ මෙතරම් නිරෝගී දක්ෂ මිනිස්සෙක් බිහිවෙන්න හේතු භූත වුණා කියලා මම එක ලිපියක රිසර්ච් ආටිකල් එකක කියවලා. චීන මිනිස්සුන්ගේ චිත්‍ර කලාව එයාගේ ජීවිත අනිකුත් දේවල් වල හැම එකම සම්බන්ධ වෙලා තියෙන වලාකුළු කඳු වැටි ජල දහම. අපි ආසියාවේ යනකොට රටවල් වල බොහෝ විහාරස්ථානවල ගෙවල් ඇතුලේ වතුර තියෙනවා. එකක් පොණ්ඩ එකක් හරි අක්කර සද්ද වැටෙන්න වතුරක් තියෙනවා. මොනවා කරුවම කියන්නේ ඒක ඒගොල්ලෝ අනිවාර්යෙන් මේක තියනවා දිනුනවා. ඒකවල වීදාගම හැදුවා ධර්මචක්‍ර ළමා පදනම කියලා එකක්. මමත් ඒකේ සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් මුලින් ඉඳලා. එතනින් තමයි නාගානන්ද ඉන්ස්ටිටියුට් එක හැදුවේ. තායිවානයේ ගෝදාගම චන්දිමහාමුදුරු ලොකු බුදු මැදුරක් හැදුවා. ලොකු කිරිගරුඩ බුදු පිළිම හැදලා තැම්පත්. පාරදික. ඊට පස්සේ තායිවානයේ අය ඇවිල්ලා මේක බලලා කිව්වා මේ ඩිරෙක්ෂන් ඔක්කොම හරියි. ඒගොල්ලෝ මේ වගේ එක ගැජට්ස් දාලා කිව්වා මේක හරියන්නේ නැහැ yaadෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙනල්ලා යන්ත්‍ර සූත්‍ර මේ බුදු පිළිම මේ කුසවල ගෙනහිල්ලා අනිත් පැත්තේ ඩිරෙක්ෂන් එකේ තබ්බා. ඒක කිව්වා අවුරුද්දක් යනකොට බලන්න වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ සුනාමි ඇවිල්ලා අර ගෙවල් 500ක් හදලා දැම්මනේ ගාක් ලොකු සම්පත් අපේ රටට ආවා. ආයිවානේ මුළු විදියට මිනිස්සු දීලා දෙනවා ලංකාවට. මේ පොඩි රටක් මුළුම දිනුවා. හිතන්න බැරි මුදල් සම්පත් දීලා. එතකොට අපි ඩිරෙක්ෂන් දිශාවන් උලංඝනනාත හිරු පායන හිරු බහින දේවල් ඉතුරු නැකෙනේ. සමහර අය කියනවා මාත්‍යනේ අපි නිදා ගන්නකොට හිස දාන්න ඕනේ මොන පැත්තට කෙනෙක් මරුණාම අපි හිස කියන්නේ කොහෙද යනාදී වශයෙන් දේවල් කියනෝනේ. සමහරව මිත්‍යා විශ්වාසات එක්ක ඇවිල්ලා. මේ නිසා මේක ඉතාම රමණීය විෂය විශේෂයෙන් මට මෙතනදී වැදගත් උනේ අපේ රට මේ මුචි වෙන ප්‍රගතිය කරා ගෙන යන සෞභාග්‍ය සශ්‍රීකත්වයේ සමගිය කරා ගෙන යනකොට මෙතුමා මේ දක්වන අදහස ඉතා වැදගත්. මේවා රාජ්‍ය නායකයින් මෙතුමන්ලා වෙන මාධ්‍ය කටයුතු කරන අයවරු විවිධාය මේව දැන කියාගෙන දැන උගත් මේ වගේ ජාතියෙන් දෙතුන්ගෙන් උපකාර අරගෙන මම හිතන්නේ උගක් දේවල් කරොත් ඊට වඩා යොමු වෙන්න පුළුවන්. මම ඉබදුනේ නාවල් දොස්සත්තේ වැඩිපුර ජීවත් වෙන්නේ ගොරැල්ලේ. වයින් මේකලා තියෙන හොස්ටිල් පෙදෙසේ ගොරැල්ල හන්දී ගොඩ නැගිල්ලක් ඇදුවා දාස පොතේ. ගොරැල්ලේ තියෙන කැතම ගොඩ නැගිල්ල තමයි. කිසිම යාදීමක් නැහැ. ඒ මෙතුමාත් මියදියා. බිස්නස් නැත්තටම නැතුව. පළවෙනි පුතා මගේ පන්තියේ තොම්සන් එයාත් මැරුණා. එතකොට මේ ජීවිත වලට මොකද වෙන්නේ? සමහර අය චූටියට පටන් අරන් පියවරෙන් පියවර විශාල ගමනක් ගිහලා. එතකොට මේ සරුසාර දිවියක් කරා යනකොට මෙතුමාගේ සංකල්පය ඉතාලද. ඒ කියන්නේ එතුමා හැම වෙලාවම කැමති මිනිසුන්ට අපදේ. මිනිසුන්ගේ ජීවිතය සුවපත් කරන්න. දුකින් මුදවන්න. සතුටක් ගෙන. ඒක හරියට අර අංගුත්තර නිකායේ කියනවා මේ බුදුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කාගේ චරිත ලක්ෂණද වඩාම ශ්‍රේෂ්ඨවත්? කොයි වගේ පුද්ගල ස්වභාවයක්? කරුණු 4කින් උත්තර දීලා තියෙනවා. බුදුන් වහන්සේ එහෙම උපමා එහෙම පාවිච්චි කරනවා එදිනෙදා ජීවිතේ කේතුවත් ජල ධාරා සත්තු කඳු වැටි මල් වර්ග පළතුරු ಜಾති දාස දාසිකම් කරුවන් රජවරු සිටුවරු වගේ මේ වගේම අරගෙන උත්තරේ මේකයි කියලා කියන එක මිනිස්සෙක් කියනවා. මේ මිනිස්සයා තමන්ගේ දියුණුව කරා යනවා. අනිත් අයගෙන හොයන්නේ.
අනිත් අයගේ දියුණුවට අත දෙන්නේ. හැබැයි එයා ධාර්මික නම් එයා හොඳ චරිත ලක්ෂණ පිළිබිඹු කරන කෙනෙක්. එයා හොඳයි. තමන්ගේ දියුණුව කරා යනවා. තව එක්කෙනෙක් ඉන්නවා තමන් දියුණුව අනිත් අයගේ දියුණුවට නැසීගෙන බැලීගෙන වැටීගෙන වැඩ කරනවා. තමන් හරියට වෙලාවට කන්නේ බොන්නේ නැහැ නාගන්න විදියක් නැහැ. හැබැයි පුදුම ගැටලුවීමක්. එයා අවංක අධ්‍යක්ෂයක් තියනවා නම් ධාර්මික නම් එයා හොඳයි. එකෙක් ඉන්නවා කාලකරණ. ඒක තමන්ට වගුතුකුත් නැහැ ලෝකෙට වගුතුකුත්. අපේ රටේ ගොඩක් අය ඉන්නවා. ඒ වගේ තමයි. කොහේ ඉඳලා මැරිලා යනවා. ඒකට දීලා දෙන උත්තරේ තමයි සෝහනක ඇවිලෙන දර කොටයක්. දෙපැත්තෙන්ම ඇවිලිලා අඳුර වෙලා අඩු වෙලා ඉවර වෙලා යනවා. Tamanටත් වැඩක් නැහැ. ලෝකෙටත් වැඩක්. වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවුද? අත්තජ්ජාසීය පරජ්ජාසීය පුත්‍රය. මෙතුමන් දෙපළොව ගැන හොඳට දන්නවා. ඒ කියන්නේ අත්ත කියන්නේ තමන්. අත්තහිත පරහිත පුත්‍රය. තමන් දියුණු වෙන අතර ධාර්මිකව සාධාරණ පරෝපකාරී අනිත් අයට උදව් කරනවා. දියුණු මට මේ මෑතකම හම්බ වෙන මේ විද්වතාන නිබඳු අධ්‍යාශය අභිප්‍රායන් රාශියක් කියන කෙනෙක් කියලා දැනුණා කතා කරනකොට මේ පොත් කියනවා. තුමාට ඕනේ රට දියුණු සාත්‍යයකට ගියේ. මිනිස්සු දියුණු කරන සමගිය ඇති කරන්න, සන්දාන කරන්න මේ කුලල් කාගෙන වාද වේග මේ දේවල් වලින් අපි ඉන්න වලපල්ලට යනවා මිසක් දියුණු වෙන්නේ නැහැ. කිසිම සතුටක් නැහැ. ණය වෙලා දුසරුවල් කරනවා, මරා ගන්නවා, ලේව උර ගන්නවා. ඒවා නොවිය යුතු දේශයක් නේ. මොකද ඒ තරම් වටින ධර්මයක් තියෙනවා. දැන් එකතු කරනවානේ intangible cultural heritage කියන අස්පර්ශනීය සංස්කෘතික උරුමය එකතු කරන්නේ. මේ මහා පුස්තකාලේ ලංකාවේ එකම national library එක තමයි මේක එකතු කරන්නේ. සාහිත්‍ය සංවිධානය එකතු කරනවා. UNESCO එකතු කරනවා. ඉස්සර කාලේ හිටපු අය මුතුන් මිත්තන් මොනවද කරන්නේ? මේ දේශීය ස්වදේශික දැනුම ඇතුලේ මේ කියන කාරණා ඇති. මෙතුමායව ගවේෂණය කරමින් යනවා. දැන් ඉතා වැදගත් ආරෝපකාරී. ඇමරිකාව වගේ රටවල් වල ජීවත් වෙන ඉස්කෝලේ ළමයි මම දන්න පවුලක අයියයි මල්ලි දෙන්න අන්තර්ජාතික පාසලකට ගිහින් අලස් මාර්ගයේ ඉස්කෝලේ. අයියයි මල්ලි දෙන්නම මේ හැමදාම පන්ති පළවෙනි. මැතමැටික්ස් ඔක්කොම හරියම ඉඳලා World Prize ගත්තා ඒ පළවෙනි වුණා ලෝකේ. අයියා මල්ලි දෙන්නා. ඒ ඇමරිකාවේ ඉංග්‍රීසි විශ්වවිද්‍යාල කතා කරලා කිව්වා එන්න අපි උගන්වනවා. ඊට පස්සේ හැබැයි අපිට ඕනේ රිපෝට්ස් දෙකක්. ඔබ පුංචි කාලේ ඉඳලා සමාජයට කොච්චර වැඩ කරනවද? Tamange දියුණුව අපිට පේනවා සබ්ජෙක්ට්ස් වල රිසර්ච් වල. හැබැයි අපිට ඕනේ ඔබගේ volunteer service. පොඩි කාලේ ඉඳලා ලෝකෙට මොනවද කරලා තියෙන්නේ? දුප්පත් මිනිසුන්ට සලකලා තියෙනවා. ස්පිරිතාල වල සේවය කරලා තියෙනවා. මණ්ඩාරම් දීලා තියෙනවා. වතුර ටිකක් දීලා තියෙනවා. සතුටට සලකලා තියෙනවා. අසුබලකට සලකලා තියෙනවා. යනාදී වශයෙන් මේ ළමයි ටික තිබුණා. ඒ නිසා අයියා ගියා බෝර්ඩ් විශ්වවිද්‍යාලයට මම ගියා ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයට. එතකොට volunteer service කියන එක කම්පල්සරි අනිවාර්යයි. අපි ස්වේච්ඡා සේවය කරන්නේ විභාගයක් සමත් වෙන්නේ නැහැ. ඒක අපේ ජීවිත, අපේ සංස්කෘතිය, ඒක අපේ ශිෂ්ටාචාර. අපි හැමදාම පිළිසිතින් කරනවා. මෙත්සිතින් කරනවා. ඒතකොට මෙතුමාට මෙන්න මේ හැඟීම් තියෙන කෙනෙක්. ඒ නිසා මම ඉතා කැමති වුණා මෙතුමාගේ මේ පොත් කියවලා පොඩි ධර්මයක් කරා මම විශ්වවිද්‍යාලේ මානව විද්‍යා අංශයක් අපි පිළිගොලා තියෙනවා. ඇන්ත්‍රොපොලොජි, විද්‍යෝදේ, ලැංගික ජාවර්ධනපුර. ලංකාවේ මානව විද්‍යාව උගන්වන්න දුන්නේ නැහැ සර් අයිවර් ජෙනික්ස් මහත්මයා. ඒ වෙනුවට කියන්නේ සෝෂියලොජි 949 බ්‍රයිස් රයන් කියලා විද්‍යාඥයෙකු ගෙනාන ඇමරිකාවේ ඉඳලා ඇන්ත්‍රොපොලොජි උගන්වලා තිබුණා නම් අද මේ අපි විඳින දුක්ඛිත දේවල් නොවෙන්න තිබුණා. ඒ ගැන මාටි වික්‍රමසිංහ මහත්තයා ලියලා තියෙනවා. හරියට රණ්ඩු කරලා ලියලා තියෙනවා. උගන්වන්න ලංකාවේ ඉස්කෝලේ ළමයින්ට ඇන්ත්‍රොපොලොජි මානව විද්‍යාව. මොකද එතකොට ලොකු දැක්මක් ඇති වෙනවා. මිනිස්සු කවුද? අපි මේ බෙදාගෙන විවිධ වාද වේද වලින් යන ගමන වළක්වන්න චින්තනයක්. ඒකට දැන් අතුරක් කරලා තියෙනවා සිවික් এডুকেෂන්, සිටිසන් এডুকেෂන්, පුරවැසි අධ්‍යාපනය. ඒකත් O level වලින් පමණ වලට විතරයි. A level වලට ඒක අයින් කරලා. ඒක ඇතුලේ විතරයි එකම ලංකාවේ නීතිය උගන්වනවා.
සාමාන්‍ය නීති. දැන් අපි පොඩි කාලේ ඉඳලා ළමයින්ට දෙන්න ඕනේ හොඳ මිනිස්සෙක් වෙන්නීමේ දේවල්. තාම පාසල් තිබුණාට මේ දේවල් ඉපරද වෙලා නැහැ. තාම පාසල් වල ලොකු තරඟ වලට තමයි ළමයි පුහුණු කරන්නේ. ඒක මුකුත් වැඩක් නැහැ. ඊට වඩා මේ ශිෂ්ටාචාරයේ සංස්කෘතිය තුළ මුතුන්මිත අත්විඳ දේවල් ලබාගත් දැනුම ඒවත් එක්ක නූතන විද්‍යාවලට අනුව මේක කොහොමද පැහැදිලි කරන්නේ? සහ මේකට එකතු කරන ආධ්‍යාත්මික පැත්ත. ආධ්‍යාත්මික පැත්ත හොයාගෙන යනකොට ඇමරිකාවේ ප්‍රාන්ත 52 වගේ මයින්ඩ්ෆුල්නස් ප්‍රෝග්‍රෑම් එක උගන්වනවා. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ උස්ම ඉහළ පහළ ගැනීමේ ක්‍රියාවලියට හිත තියාගන්න. මේක උගන්වන්නේ ආගමික භාවයෙන් තොරව. එක්සර්සයිස් එකක්. එතකොට අලුත්ම එකක් මම රිපෝට් එකක් දීලා ඩේවිඩ් ස්ටේයර් කියලා කෙනෙක් ඇමරිකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් මේ ගොඩක් පීඩන තියෙන කට්ටිය වනාන්තරයට එක්කලා යනවා. ගිහිල්ලා මේ කියනවා වගේ එලිමහනේ සාන්ත ජුලියන් ගංගාව දිහා විනාඩි 40ක් බලන්න. ඒකෝට කැලේට ගෙනිහිල්ලා මොනිටර් කරලා බලනවා මැෂින්ස් දාලා මේකේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. බලන් ඉඳන්ටි අඩු වෙනවා. කියන්නේ එලිමහනක්. ඒකට අපි මුතු වෙලා යනවා වැව් දිහා බලන්න. අපි බෞද්ධ හැටියට රුවන්වැලි සෑය පැත්තට ගියාම දකුණට ගියාම ওই තැන්වලට ගියාම සායික්මනින් අපිව සහැල්ලු වෙනවා. දැන් අපි ඇතුලේ මේ තද වෙච්ච එක. ඊළඟට අර තව වාර්තාවල කියනවා මේ ආහාරවල අපිට B12 කියන එක අඩුයි විටමින් ඕනම. ඒ නිසා අපි මරා ගන්නවා. දේශය වෙනම තරහින්. ඒ සෙනගල් කියන රටේ තිබුණා උත්තරේ හැටියට දීලා තියෙන කරල් මුරුංගා සෝවන්නේ. මුරුංගා ගහේ කෑමවල මුරුංගා කරල් පොළ පොත්තු මල් වල මේ ගුණේ තියෙන ඖෂධය. එතකොට දේශීය ඥානය ඒවා කරන්නේ දෙමළ ජනක. අපේ සහෝදර දෙමළ ජනතාවගේ ප්‍රධාන ආහාරයක් තමයි මුරුංගා. මේ වැල්ලවත්ත පැත්තට ගිහිල්ලා බලුවා අලුත් මුරුංගා කරල් තියෙනවා. ඒතකොට මේ ඔක්කොම සබාධර්මත් එක්ක සම්බන්ධ දේවල්. අපි එයින් ඈත් වීම නිසා විනාශයකට යන්නේ. ඒක වළක්වන්න ලොකු අභිප්‍රායකින් වැඩ කරමින් සිටින මේ වේදානන්දේ මේ පොත හරිම සංවේදී මම කියුවා සංවේදී වාස්තු සංවේදී පොත මනුෂ්‍යත්වයේ උදාර තැනකට සමුවන්නට මේකත් වෑයමට ස්තුතිවන්ත වෙමි. අපි අදහස් දැක්වීම අතර කරනවා. ආචාර්ය ප්‍රනීත්